ආයිබෝන් හැමෝටම. අපි හැමෝම ජීවිතේ මොන දේ කළත් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ සතුටින් ඉන්න. ඒ සතුටේ පදනම තියෙන්නේ අපේ පවුල ඇතුලේ. හැබැයි අද කාලේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක පවුල ඇතුලේ සැබෑ සතුට ගිලී යන අවස්ථා වැඩි. අද මම ඔයාලට කියන්න යන්නේ ඕනෑම පවුලක සතුට සහ බැඳීම ජීවිත කාලෙටම රැක ගන්න උදව් වෙන රන්වන් කරුණු 10ක් ගැන. ඔබ විවාහ කෙනෙක් වුණත් දෙමාපියෙක් වුණත් මේ කරුණු 10 ඔබේ ජීවිතේම වෙනස් කරා. මේ වීඩියෝ නරඹන ගමන් අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. bell icon එකක් click කරලම තියාගන්න. පවුලක් ඇතුලේ අපි එක්කෙනෙක් ආදරය කියලා දන්නවනේ. හැබැයි ඒක වචනයෙන් හෝ ක්‍රියාවෙන් ප්‍රකාශ කිරීම හරිම වැදගත්. දරුවෙකුට උනත්, සහකරුවෙකුට උනත්, සහකාරියෙකුට උනත් තමන්ව අගය කරනවා, තමන්ට ආදරය කරනවා කියලා දැනෙනකොට ඒ ලැබෙන ආරක්ෂිත හැඟීම පවුල බැඳීම දෙගුණ තෙගුණ කරනවා. ගොඩක් වෙලාවට අපි අහන්නේ අද දවස හොඳද වගේ ඔව් නෑ උත්තර ලැබෙන ප්‍රශ්න. ඒ වෙනුවට අද දවස වලට කොහොමද කියලා අහලා බලන්න. එතකොට ඔවුන්ට තමන්ගේ හැඟීම් විවෘතව කියන අවස්ථාව ලැබෙනවා. අනිත් කෙනා කියන දෙයට බාධා නොකර සාවධානව සවන් දීම තරම් වටින දෙයක් තවත් නැහැ. තමන්ට ප්‍රශ්නයක් වුණාම ඒක බය නැතුව ගෙදර අයට කියන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මම මොකක් හරි කිව්වොත් මට බනි කියන ඒ බය නැති කරලා ඕනෑම අසීරු වෙලාවක පවුල තමන් පිටුපස ඉන්නවා කියන විශ්වාසය ඇති කරගන්න. පවුලේ අය වුණත් සෑම කෙනෙකුටම තමන්ගේම කියලා පුද්ගලිකත්වයක් සහ අදහසක් තියෙනවා. කෙනෙක්ව හැල්ලුවට ලක් කරන්නේ නැතුව ඔවුන්ගේ කැමැත්තට බලපෑම් කරන්නේ නැතුව ගරු කරන්න ඉගෙන ගැනීම ආත්ම අභිමානය වර්ධනය කරන්න හේතු වෙනවා. ජීවිතේ හැමදාම එක වගේ නෑ. ලෙඩක් දුකක් වුණාම වගේම මානසික වැටුණු වෙලාවට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ඕනෑම මානසික ආතතියකට හොඳම බේත. අපි හැමෝම එකම ගෙදරක හිටියා හැමෝම ඉන්නේ ෆෝන් එකක නැත්තම් ටීවී එකක් දිහා බලාගෙන. දවසට විනාඩි 15ක් හෝ 20ක් මේ හැම දෙයක්ම පැත්තකින් තියලා පවුලේ අය එක්ක විතරක් ගුණාත්මකව ගත කරන්න පුරුදු වෙන්න. ගෙදර දොරේ වැඩ කටයුතු කියන්නේ කාන්තාවගේ එක්කෝ පිරිමියාගේ විතරක් වැඩක් නෙමෙයි. ඒක උදව්වක් විදියට නෙමෙයි. තමන්ගේම වගකීමක් විදියට බෙදාගෙන කරනකොට පවුල ඇතුළේ ලොකු ආධ්‍යාත්මික සතුටක් ඇති වෙනවා. ජීවිතේ ලොකු වෙනස්කම් ඇති වෙද්දී අභියෝග එද්දී ඒවට සාමූහිකව මුහුණ දෙන්න. උරණ්ඩු වෙන්නේ නැතුව හැමෝම එකතු වෙලා අලුත් තත්ත්වයන්ට හැඩ ගැහෙන්න මානසික ධෛර්යය ලබා දෙන්න. වෙච්ච වැරදි ආයෙත් මතක් කර කර රණ්ඩු වෙන්න එපා. අතීත වැරදි වලින් පාඩම් ඉගෙනගෙන ලිහිල් මනසකින් යුතුව වර්තමානයේ විඳින්න. දැඩි බවට වඩා නම්‍යශීලී බව සම්බන්ධතා ශක්තිමත් කරනවා. පවුලේ හැමෝම එකතු වෙලා කරන ආගමික වතාව පාරම්පරික සිරිත් විරිත්ෝ පවුලේ උත්සව අනන්‍යතාවය රැක ගන්න උදව් වෙනවා. මේක දරුවන්ගේ මානසික සංවර්ධනයට ලොකු පිටුවහලක්. ඉතින් මේ කරුණු 10 ඔබේ පෞල් ජීවිතයත් එකතු කරගත්තොත් ඔබේ නිවසත් ලෝකයේ තියෙන සතුටුම තැන බවට පත් කරගන්න පුළුවන් වේවි. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔබේ හිතවතුන් අතර ෂෙයා කරන්න. අපිව subscribe කරලා තියාගන්න. තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සතුට පිරුණු පෞල් ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.